පෝච්චි මලින් පුරවන පෝච්චි ඇලමැන්ඩා. ඔන්න මේ වීඩියෝ එක දැන් බලන ගමන් කියන්න එපා මේ තියෙන්නේ ඇලමැන්ඩා නෙමෙයි රුක්කත්තන කියලා. ඇත්තටම රුක්කත්තන කියන්නේ මේ වර්ගය නෙමෙයි. රුක්කත්තන කියන්නේ ටිකක් ලා ක්‍රීම් පාටත් එක්ක සුදු පාට මිශ්‍ර වුණ මීට වඩා ගොඩාක් චූටි මල් හැදෙන වර්ගයක්. ඉතින් මේ තියෙන්නේ ඇලමැන්ඩා වර්ගයක්. ඇලමැන්ඩා වර්ග ලංකාවේ කීපයක්ම තියෙනවා. වැල් විදියට හැදෙන වර්ගය, පොකුරු විදියට හැදෙන වර්ගය, ඒ වගේම පඳුරක් වගේ පෝච්චි වල හදන්න පුළුවන් වර්ගය. අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ පඳුරක් වගේ ලස්සනට හදන්න පුළුවන් පෝච්චි ඇලමැන්ඩා ගැන. ඉතින් මේ ඇලමැන්ඩා මල් නම් නොදකපු කෙනෙක් නැතුව ඇති. මොකද අපේ ගෙවල් වල ඉස්සර හරියට තිබුණා මේ ඇලමැන්ඩා මල්. මේ ඇලමැන්ඩා ගොඩාක්ම සුදුසු වන්නේ තද අවුව තියෙන තැන්වලට. ඔයාලා සමහර වෙලාවට පාරවල් වලත් දැකලා ඇති ගිනි ගහන තද අවුවට මේ ඇලමැන්ඩා හදලා තියෙනවා. ඔයාලා හයිවේ එකෙත් දැකලා ඇති. ඉතින් ඇත්තටම මේ ඇලමැන්ඩා කියන්නේ නඩත්තුව අඩු පැලයක්ද? ඔව්. ඇත්තටම මේ ඇලමැන්ඩා වලට එහෙම ලොකු සාත්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොහොර කියලා ඔයාලා ඔයාගේ ගාඩන් එකේ තියෙන අනිත් පැලවලට දානකොට මේකටත් ඒ ගමන් පොහොර ටිකක් දැම්මට කමක් නැහැ. හැබැයි ඇලමැන්ඩා වලටම කියලා වෙනම අපි වෙලාවක් වෙන් කරගෙන පොහොර දාන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙයාගේ කප්පාදුව කළොත් නම් අපිට ලස්සනට හදා ගන්න පුළුවන්. මොකද ඇලමැන්ඩා කියන්නේ අපිට එක එක ෂේප්ස් වලට කපන්නත් පුළුවන් පැලයක්. විශේෂම දේ තමයි මේ ඇලමැන්ඩා මල් ගොඩාක් සුවඳවත් කියන එක. සමනැලියෝ මීමැස්සෝ ඇදෙනවා මේ ඇලමැන්ඩා මල් වලට. ඉතින් ඔයාගේ ගාඩන් එකේ තියෙනවා නම් වෝක් පාත් එකක්. එහෙම නැත්නම් ඔයාගේ ගේට් එක ළඟ ඉඳන් ගෙදර තියෙන තැනට යනකම් ඇවිදගෙන යන පාත් එකක් තියෙනවා නම් ඉතින් ඔයාට පුළුවන් මේ ඇලමැන්ඩා මල් වලින් පාත්තියක්ම හදන්න. අවුරුද්දේ හැම කාලෙම එකම විදියට මල් පිපෙන නිසා මල් පිපුනම කහපාට වියනක් එළුවා වගේ හරිම ලස්සනයි. පාත්ති වශයෙන්ම කියලා නැහැ. ඉතින් ඔයාට පාත්තියක් හදන්න ඉඩ නැත්තම් චූටි ඉඩ කඩක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් බඳුන්ගතව බැල්කනි එකක වුණත් පූජා කරන්න මල් කඩා ගන්න මෙන්න මේ වගේ පෝච්චි ඇලමැන්ඩා පැලයක් හදා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ පෝච්චි ඇලමැන්ඩා හොඳින් වැඩුණු පැල අපෙන් පර්චේස් කරන්න. මේ පෝච්චි ඇලමැන්ඩා පඳුරු වර්ගය ගොඩාක් උස යන්නේ නැහැ. එතකොට ඔයාලට පුළුවන් ඒක හරිම ලස්සනට මේන්ටේන් කරගන්න. ඩබල් පෙටල් වර්ගයත් ඔයාලට අපෙන් පර්චේස් කරන්න පුළුවන්.